විද්‍යාලයේ සිට අපේ විද්‍යාලයට පැමිණි සහෝදර චතුර වීරරත්න ගරුතුමනි අපේ විද්‍යාලයේ සිට විද්‍යාලය ස්ථාන මාරු වීම ලැබී අපේ නියෝජිත දොරපතිතුමා අන්තිම කුමාර මහත්මයා ඇතුළු මගේ නියෝජිත දොරපති මණ්ඩලය ඒ වගේම සුවේද විද්‍යාලයේ සිට පැමිණි ආදරණීය ගුරු භවතුන් සියලුමනාගෙන් අවසරයි විද්‍යාලයේ කෙටිට අද අපි ගොඩාක් සතුටුපත් වෙනවා මේ ආරංචිය ලැබුණු මොහොතේ ඉඳන් වැඩිම මේ ගැන සතුටු වෙන කෙනා මම ඔත කප්පරක් බර හිස දරාගෙන යන ගමනක් බොහොම දුෂ්කරතාවයකටපත් වුණා මම එනකොට ඉවරු 7 දිනක් විතර සේවය කරපු පාසලක අද ඉන්නේ අපිට දෙන්නයි තව 3 දිනක් ඉන්නවා අද හිට යනවා අද හිට මෙහින් පළාත් සභා පාසල් වල සේවය සඳහා මම වෙලා තියෙන වෙලාවක තමයි දෙයියෝ දුන්නා වගේ අපිට සර් ලැබෙන්නේ ඒක අපිට ලද විශාල සතුටක් භාග්‍යයක් මේ ඉන්න සියලු දෙනා මේ ගැන සතුටු වෙනවා අපි ගරුතර සම්පාදන වහන්සේලා හැමෝම නමුත් අධ්‍යාපන ශික්ෂකයෙකුට මට කනගාටුවක් තියෙනවා මොකද එහෙ ඉඳි දරුවෝ ඒ දරුවන්ගේ රැකවලා කවුද ඒ දරුවෝ බලා කියාගන්න කියන කාරණේ මම ඊයේ දැක්ක වීඩියෝ ක්ලිප් කීපයක් ඒ දරුවෝ අඬාගෙන ඉන්න හැටි ඒ වගේම ගුරු මණ්ඩලයේ දුක් වෙන හැටි අපි ස්වාමීන් වහන්සේලා මේ ගැන කතා කරන හැටි විශාල දුකක් වේදනාවක් ඒ පැත්තේ දැවෙනවා. ඉතින් කෙනෙකුගේ සතුට කෙනෙකුගේ දුකනේ කෙනෙකුගේ දුක තව කෙනෙකුගේ සතුට. ඉතින් ඒ වගේනේ මේවා සිද්ධ වෙන්නේ. ඒ උනත් මම හිතනවා මෙතන ඉන්න ශිෂ්‍ය ප්‍රජාව දිහා බැලුවාම චතුර සර්ට ඒ තරම්ම සේවයක් ඊට එහාගේ සේවයක් අපේ දරුවන්ට දෙන්න පුළුවන්. දරුවෝ 6800ක් වගේ ඉන්න පාසලක් අංශ 4ක් ක්‍රියාත්මක කරන පාසලක්. ඒ අංශ 4 එක අංශයක දරුවෝ 1500කට වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. ඔබතුමා කැමැතිම තැන මේ විද්‍යාලය ඔබතුමාට තියෙනවා. ඔබතුමා කැමැතිම දේ මේ විද්‍යාලය කරන්න ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. කිසිම බාධාවක් නැහැ. මටත් ගුරුහරුකම් දෙමින් මම කිසි දෙයකට අතපොවන්නේ නැහැ එතුමාගේ. මම ගරුතර සංග්‍රහණී විල්පස්ස කියන්නේ හැමදේම දන්න කෙනෙක්. නිසා මට කියන්න දෙයක් නැහැ. නිසා මට හොයන්න බලන්න දෙයක්වත් නැහැ. මගේ විමසන්නට ඇති දෙයක්වත් නැහැ. දරුවෝ වෙනින් ඔබතුමා මේ විද්‍යාලය කරපු කාර්යභාරයෙන්ම මේ දරුවෝ ඉටු කරන විට මම කාරුණික වෙලා සිටිනවා. අපි ගරුතර සංග්‍රහණීය ඔබතුමාට ආශිර්වාද කළා වගේම මගේ නියෝජිත දොරපති මණ්ඩලයේ සාමාන්‍ය සමස්ත ගුරුභවතුන් බොහොම සෙනෙහසින් පිළිගන්නවා. ඒ වගේම ආශිර්වාද කරනවා අපි ජීව දිනාගේ. මම හිතනවා හැම සිදුවීමක්ම හොඳ පැත්තටයි යොමු වෙන්නේ. හැම වෙනසක්ම යහපත් පැත්තටයි සිදු වෙන්නේ. යම් දෙයක් අහිමි වීම තව වඩා වටිනා දෙයකට ලැබෙන අවස්ථාවක් හැටියට කල්පනා කරලා අපි ඉස්සරට මේ කටයුතු කිත් එක සහෝදරත්වයෙන් කරන්න ධෛර්ය ශක්තිය වාසනාව හැමදේම ලැබෙන කියලා ප්‍රාර්ථනා කරලා මම වෙනවා. ඔබතුමාටත් අවස්ථාවක් තියෙනවා අපේ පිටසමතා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ගරු විදුහල්පතිතුමනි නියෝජ්‍ය විදුහල්පති තුමියනි මගේ ආදරණීය මම අද මෙහෙම කියන්න මගේ ආදරණීය සහෝදර සහෝදරිය මොකද ඊයේ ඉඳලා සුබුතිය තිබුණු ලෙන්ගතුකම මම අඬනවා කොහොම නමුත් මේ පාසලක් තුල අපිට තියෙන භූමිකාව සහ පාසලක අපි ගන්නේ තාම පොඩි වැටුපක් නමුත් මේක තියෙන තෘප්තිය මේක තියෙන වටිනාකම ඊයේ වැඩිපුර වෙන්න දවසක් හැටියටයි මම හඳුන්වන්නේ මට රාත්‍රී නිින්ද ගියේ නෑ මොකද පහළම සේවක මහත්මයාගේ ඉඳලා නියෝජ්‍ය විදුහල්පති ගොල්ව දැක්කාම හදා වැළපෙන අවස්ථාවක් තිබුණා අපි හාමුදුරුවොත් මම හිතුවා කන්දන් දෙකක් කඳුළු ටික දානවා ඒ නිසා මේ සුබුතිය දාලා එනකොට පුංචි වේදනාවක් තිබ්බා හැබැයි මම අද එළියට බහිනකොට මගේ පුතා කිව්වා හොඳ කතන්දරයක් සර් තාත්තයන් අලුත් ඉස්කෝලේකට දැන් හිත හයිය කරගන්න ඕන. මොකද එහෙ වැඩ ගොඩක් තියෙනවා. අද ඉඳන් පටන් ගන්න. මොකද මම මේ ටයි එක දාගෙන ආවේ ඒ නිසාමයි අද ඉඳලා මේ වැඩේ පටන් ගන්න ඕන. හරි. මොකද මේකට නැගක් නෑ. වැඩ කරන්න නැගතක් නෑ. මහින්ද රාජපක්ෂයේ බර මට හොඳට තේරෙනවා. මහින්ද රාජපක්ෂයේ වටිනාකම මම හොඳට දන්නවා. ආසියාවේ තියෙන දකුණු ආසියාවේ තියෙන විශාලතම ද්විතීය මිශ්‍ර පාසල අතරම මේ පාසලට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හැටියටපත් වීමත් වාසනාවක් මාතකේ. මොකද හේතුව මේ තරම් පිරිසක් ඒ ඔක්කොම කලින් මට කියන්න තියෙන සර්ගේ ලිංගතුකම සර්ගේ මනුස්සකම. ඒ මනුස්සකම ඒ ලිංගතුකම නිසාමයි ඇත්තටම
පාසල් කීපයක් ගැන කල්පනා කළා. මට සර් ළඟට එන්න හිතුණා. මොකද ඒ සර් තුල සර් කතා කරනකොට කියන ඒ හෘදයාංගම බව. සර්ගේ හැසිරීම. සර් දකින්න විදිහ. හරි අපූර්වයි. ඉතින් සර් මම ඉන්න එකක් ඔබතුමාට උපරිම සහයෝගය දෙනවා. කරන්න පුළුවන් උපරිම දේ කරනවා. අද ඉඳන් මම වැඩට බහිනවා. මට ඕනේ මහින්ද රාජපක්ෂ අපේ සර් යටතේ ලංකාවේ විශිෂ්ටම පාසල බවට පත් කරනවා. ඒක අපි කරමු සර්. පුළුවන්. ඒකට මේ මම කලින් වැඩ කරේ පන්තිතරම් පායේ. මට එතන කීප දෙනෙක් කතා කරා ආයෙත් කියලා. සාමාන්‍යයෙන් සෙකන්ඩ් ඉනින් එකක් නෑ ඉස්කෝලේ. ඒක හොඳ නෑ. ආයෙසරයක් යන්න හොඳ නෑ. ඉතින් මට මහින්දය සර්ගේ තියෙන මනුස්සකමත් එක්ක මම හිතනවා දැන් සර් මේ අදම කිව්වා මගේ සිහින තියනවා නම් ඒක ඉටු කරගන්න මේ පාසල තුල ළමයිගේ දියුණුව වෙන්නේ. අපි සිහිනයක් කරනවා නම් සිහිනයක් තියනවා නම් අපිට ඒ දරුවෝ ගැන විතරයි. අපි ගැන නෙමෙයි. අපි ගැන සිහින දැකපු කාලේ අපි ඉවරයි. දැන් අපි දරුවෝ ගැන සිහින දකිමු. දරුවන්ගේ සිහින සැබෑ කරන්න වැඩ කරමු. ඒ හින්දා මේ ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. අතට පාසලකට ස්වාමීන් වහන්සේලා කියන්නේ මහත්කයක් සම. මට මේ වෙලාව අපි ලොකු හාමුදුරු ගැන කියන්න වෙනවා පුද්ගලික කාරණා කීපයක්. සර් ඉසුරුපායට ගිහිල්ලා මේ මාරුව හදන්න මේ මම හිතන්නේ මගේ සහෝදරෙක් වගේ. ස්වාමීන් වහන්සේ මෙහෙම කියලා මම හොඳ නැහැ. නමුත් මම මේක කියන්නේ දෙංගතුකම නිසා. මගේ සහෝදරෙක් වගේ. මට විටක පියෙක් වගේ. මේ සියරම කළා යන්න නැගතත් හදන්නේ උන්වහන්සේම තමයි.